කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් තමයි අද පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තමයි මේ තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3ට දිවා රාත්‍රී තරඟයක් ලෙස තමයි ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. කෙසේ වෙතත් මේ තරඟයේ ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් තරඟයක් කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙන විට ප්‍රසාද ලකුණු සටහනේ 7 වෙනි ස්ථානයේ තමයි පසුවන්නේ. මේ වෙන විට තරඟ දෙකක් ක්‍රීඩා කරලා ඉන්දියාව හමුවේ එක් තරඟයක් පරාජයට පත් වෙලා එක් තරඟයක් විසඳුමකින් තොරව වර්ෂාව හේතුවෙන් නිමාවට පත් වුණා. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයේ. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම මේ වෙන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වෙනවා. මේ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට නම් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු තරඟයක්. ලෝක කුසලානේ තරඟාවලියේ ඉදිරියටත් බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මේ තරඟය ඉතාමත් වැදගත් තරගයක් කියන කාරණාව තමයි මේ වෙන විට වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අද යම් වෙනස්කම් කීපයක් සිදු කිරීමට නියමිතයි කියන කාරණාවත් වාර්තා වෙනවා. දඟපන්දු යවන්නන්ට වැඩි ඉඩකඩක් ලබා දීමට තීරණය කර තිබෙනවා කියන කාරණාවත් වාර්තා වෙනවා. යම් එකකින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ දක්වා පැමිණීමට ඉඩකඩක් තිබෙනවා කියන කාරණාව තමයි මේ ප්‍රසාද ලකුණු සටහන බැලුමට අපිට පේන්නේ. මොකද මේ වෙන විට 6 වෙනි ස්ථානයේ පසු වෙන්නේ බංගලාදේශ කණ්ඩායම තරඟ 3ක් ක්‍රීඩා කරලා එක් තරඟයක් ජයග්‍රහණය කරමින් ඒ වගේම තමයි 5 වෙනි ස්ථානයේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායම තරඟ 3ක් සෙල්ලම් කරලා එක් තරඟයක් ජයග්‍රහණය කළා. දකුණු අප්‍රිකානු කණ්ඩායම 7 වෙනි ස්ථානයේ පසු වෙනවා තරඟ 3ක් ක්‍රීඩා කරලා තරඟ 2ක් ජයග්‍රහණය කරමින්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟයේ ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු සටහනේ 7 වෙනි ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීමට හැකියාවක් තිබෙනවා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. කෙසේ වෙතත් එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟ ගැන කතා කරනකොට මේ වෙන විට තරඟ 20ක් ක්‍රීඩා කරලා තිනවා. ඒ තරඟ 20න් තරඟ 17ක්ම එංගලන්ත කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ලෝක ශ්‍රේණිගත කිරීම වලට අනුවත් එංගලන්ත කණ්ඩායම දෙවනි ස්ථානයේ පසු වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පසු වන්නේ මේ වෙන විට 6 වෙනි ස්ථානයේ. අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අභියෝගයක් තියෙනවා එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් කිරීමට. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ අද තරඟයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතාමත් හොඳ මානසිකත්වයකින් සිටිනවා. පන්දු යවන්නන්ගේ පැත්තෙන් වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටිකරණාංශයෙන් ඉතාමත් හොඳ මට්ටමක සිටිනවා කියන කාරණාවත් ඔහු සඳහන් කරලා තිබුණා. එංගලන්ත කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ හැකි කණ්ඩායමක් තමන් සතුව ඉන්නවා කියන කාරණාවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණා. යම් වෙනස්කමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවෙන්න පුළුවන් කියන කාරණාවත් ඔවුන් සඳහන් කරලා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටිකරණාංශය මීට වඩා ශක්තිමත් විය යුතුයි කියන කාරණාව තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. මුල් පෙළ පිටිකරුවන්ගෙන් එක් පිටිකරණියක් ලකුණු 100 සීමා නැත්නම් ලකුණු 100 ඉක්මවා යාමට හැකියාවක් තිබෙනවා නම් හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න පුළුවන්. නැත්නම් ජයග්‍රහණය කිරීම සඳහා එක් පිටිකරණියක් ලකුණු 100 සීමාව පසු කිරීම අනිවාර්යයි කියන කාරණාව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රොමිස් රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණේ. ඒත් එක්කම අපි දැක්කා පහුගියදා ඉන්දිය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තුත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණේ මේ තරඟය අපිට ජයග්‍රහණය කරන්න තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල මට්ටමක තිබුණු හින්දා තමයි මේ ඉන්දියානු කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට සිදුවුනේ කියන කාරණාව තමයි චමරි අතපත්තු සඳහන් කරලා තිබුණේ. කඩුළු පහක් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවක් තුලදී ඉන්දියා කණ්ඩායමේ දවා ගැනීමට හැකි වුණත් ඉන් පසුව ලැබූ උඩපන්දු කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකවන් අතින් ගිලී යෑම හින්දා මේ තරඟය පරාජයට පත්වීමට සිදු වුණා කියන කාරණාව චමරි අතපත්තු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම චමරි සඳහන් කරලා තිබුණේ මේ ලෝක කුසලාන තරඟාවලිය සෙල්ලම් කරන්න එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ නෙමෙයි ශ්‍රී ලංකාවේ සෙල්ලම් කරන හින්දා කිසිදු සමාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ට ලබා දීමට නොහැකි කියන කාරණාව තමයි අය සඳහන් කළා. ඒ අනුව අය සඳහන් කළා තිබුණා උඩපන්දු ගිලී යෑමට කිසිදු සමාවක් ලබා දෙන්න බෑ. මොකද ශ්‍රී ලංකා භූමියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හුරු පුරුදු ක්‍රීඩාංගණවල සෙල්ලම් කරන නිසා මේ සෙල්ලම් කරන සියලු තරඟ ඉතාමත් හොඳ මට්ටමක තිබිය යුතුයි පිටිකරණාංශයෙන් පන්දු රැකීමාංශයෙන් යන කියන කාරණා සම්බන්ධයෙන් ඇය සඳහන් කළා තිබුණා. ඒ අනුව ඇය සඳහන් කරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරඟ ක්‍රීඩා කිරීමට හොඳ මානසිකත්වයකින් සිටිනවා කියන කාරණාව තමයි සඳහන් කළා තිබුණේ.